අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් භූම දාන කරනකොට මේ වල වටේ තුන් පාරක් කැරගෙනව නේද? වට තුනක් රවුමට යනව නේද? එතකොට ස්වාමින් වහන්සේ ඒ පිළිබඳ මොකද්ද බෞද්ධ විග්‍රහයක් තියෙන්නේ? යම් කිසි කෙනෙක් මිය පරලෝකයෙන් පස්සේ ඒ මිය පරලෝකීය කෙනා භූම දාන කරන අවස්ථාවේ එවාගෙම නිවසෙන් අරගෙන යන අවස්ථාවේ ඉඳලා විවිධ චාරිත්‍ර තියෙනවා. ඒකටම මේක මේ අතීතයේ ඉඳලා පැවතගෙන එනපු චාරිත්‍ර වාරිත්‍ර ටිකක්. අපේ අතීත මුතුන් දෙක නැත්නම් අපි ගත්තොත් එහෙම ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු තමන්ගේ පවුලේ කෙනෙක් එහෙම නැත්නම් තාත්තා අම්මා ඒ වගේ ළඟම ඥාතියෙක් මිය පරලෝකියහම මිය ගියහම එයාලා මොකද කරේ? එයාලගේ විශ්වාසයක් තිබුණා මිය ගියපු කෙනා තමන්ට ඇවිල්ලා කරදර කරයි හිරිහැර කරයි ඒ වගේ වෛරී සහගතව කටයුතු කරයි කියන බිය නිසා බියක් මේ අය තුළ ඇති වුණා. ඒ නිසා මෙයාලා මොකද කරේ? මැරිච්ච කෙනෙක් මැරුණාම ඒ අතීතයේ ගල් යුගයේදී යම්කිසි තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණාම ඒ මැරිච්ච කෙනා අරගෙන යනවා ටිකක් ඈතට අරගෙන යන්නේ කොහොමද? යනකොට තමන් යන අඩිපාර පවා මැරිච්ච කෙනාට නොදැනෙන විදිහට තමයි යන්නේ. ඒ සඳහා මොකද්ද කරේ? කොලාතු දාගෙන ගියා. එතකොට කොලාතු වල කකුල තියාගෙන තමයි මේ මල සිරුර සුසාන භූමිය කරා එහෙම නැත්නම් අමුසොහනනේ ඉස්සර තිබුණේ අමුසොහනට අරගෙන ගියේ ඒ කොලාතු වලින් කකුල් තියතිය. එතකොට මේ කොලාතු වෙනුවට වර්තමානයේ අය මොකද කරන්නේ? පාවඩ එලල තමයි මරණයටපත් වෙන කෙනාගේ ඒ දේහය අරගෙන යන්නේ. ඒ යන්න අතීතයේ තිබිච්ච චාරිත්‍රයක් වර්තමාන වෙනකොට වෙනස් ආකාරයෙන් භාවිතා කරපු විදිය. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් මිය පරලෝකයහම ඒ මිය පරලෝකීය කෙනා මිහිදන් කරන්න ඉස්සෙල්ලා කරන චාරිත්‍ර ටිකක් තියෙනවා. වල වටේ තුන් වතාවක් පැදකුණු කරනවා. සමහර විට අපිට කියන්න පුළුවන් වර්තමානයෙන් ඒක හදාගෙන තියෙන ගෞරව කරන්න කියලා. නමුත් ගල් යුගයේදී මිනිස්සු මොකටද මේ චාරිත්‍රය කළේ? තමන් ජීවත් වෙන ප්‍රදේශය හොයාගන්න බැරි වෙන්න අමුසොහනට ගිහිල්ලා මැරිච්ච මිනිස්සයා කරකල විසි කරනවා කියලා තමයි කියන්නේ. දිශාවක් හොයාගන්න බැරි වෙන්නේ. ඒ කරකල විසි කරන එක වෙනුවට වර්තමානයේදී වල වටේ තුන් වතාවක් වැඩ කරනවා. ඒ වගේම තමයි පස් අහුරක් අරගෙන ඒ පැත්ත වැරදිලා හරි තමන් ඉන්න පැත්ත තමන් ජීවත් වෙන නිවස පේනවට බලනවට වැලි අහුරක් අරගෙන පස් අහුරක් අරගෙන මලමිනියට ගහනවා කියලා තමයි කියන්නේ. ඒ වෙනුවට පවුලේ අය මොකද කරන්නේ? වර්තමානයේදී මිහිදන් කරයින් පස්සේ ඉස්සෙල්ලම පවුලේ අය පස් පිළිවෙලක් මිනිපෙට්ටියට දානවා. මෙන්න මේවා පැරණි ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අනුගමනය කරපු චාරිත්‍ර තමයි ටිකෙන් ටික වෙනස් අර්ථකථන දක්වමින් වෙනස් ආකාරයෙන් තාමත් ඒ චරිත තමයි අනුගමනය කරන්නේ.